අම්මා කලගා මේකට ඒන්ති ප්යාගෙන් බූවේ තැන් ඉන්දරක් සෞර පොඩක්ම ගන්න කන්නේ. Never get tired of this view. It's like the whole city is alive. Yeah, and it keeps getting brighter. This is perfect. To the best nights. And the best company. Whoa! Hot toast on the loose! Got it. Sorry, Zach. You saved it, Toasty. Teamwork. And still crunchy. ඉතින් ඔයාලේ දැක්කේ මම සෝර 2 Pro එක පාවිච්චි කරලා හදපු AI වීඩියෝස් කිහිපයක්. මේ සෝර 2 Pro එක කියන්නේ අලුතින්ම රිලීස් වෙච්ච AI මොඩල් එකක්. ඉතින් මේකේ OpenAI ඉල තමයි ඔයගොල්ලෝ ChatGPT දන්නවා. ChatGPT කරන OpenAI ඉල තමයි මෙන්න මේ සෝර කියන AI මොඩල් එක ඩෙවලොප් කරන්නේ. ඉතින් මේ අලුත් ඒ කියන්නේ මේක අලුත්ම නෙවෙයි. මේ මොඩල් එක කලින් තිබුණා. හැබැයි තිබිච්ච මොඩල් එකේ මේගොල්ලෝ 2 Pro එක අලුත් එක රිලීස් කරලා තියෙනවා. මේ ගොඩක් පවර්ෆුල්, ගොඩක් ඉෆෙක්ටිව් AI මොඩල් එකක් විදියට මම දකිනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට අරන් ආව වෙන මේ සෝර 2 එක ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඉතින් සෝර 2 එක මම ඇක්සස් කරන්නේ Hikfield site එක හරහා. ඉතින් ඒක ගැන අපි විස්තරයක් කතා කරනවා. ඉතින් බලමු කොහොමද මේ විදියට සෝර 2 Pro එක හරහා Hikfield platform එකෙන් කොහොමද වීඩියෝ ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඉතින් මෙන්න මේ වගේ AI content අපේ channel එකේ හරහා ඔයාට ගොඩක් බලා ගන්න පුළුවන්. මේ වෙනකොට මම videos කීපයක් මගේ channel එකේ කරලා තියෙන්නේ. videos 58කට ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් පල්ලෙහාට ගිහින් බලන්න AI ගැන, ඊට පස්සේ website designing ගැන වගේ අලුත් දේවල් මගේ channel එක කරා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට දාන videos miss වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකට ගිහින් බලමු මේ විදිහට Sora 2 Pro එක access කරලා video generate කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මම මෙන්න මේ Sora 2 Pro එක access කරන්න මෙන්න මේ Hikfield කියන website එක හරහා. ඉතින් hikfields.ai කියන site එකට එන්න පුළුවන් link එක මම පළවෙනි comment එකේ pin කරලා දාලා දෙනවා. ඔයාලට පුළුවන් අන්නේ link එකෙන් එන්න මේ site එකට. ඉතින් මේ site එකේ වීඩියෝ මම මගේ කලින් channel එකේ කරලා තියෙනවා මගේ. මෙන්න මේ අන්තිමට දාපු වීඩියෝ එක. මෙන්න මේ thumbnail එක ඔයාලට පේනවා තියෙනවා. පැත්තේ display වෙනවා thumbnail එක. ඉතින් මෙන්න මේ thumbnail එකෙන් ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මේ Hikfield site එක ගැන මම මුල් ඉන්ට්‍රොඩියුස් එකක් කරා. මේක රෙජිස්ටර් වෙන්න කොහොමද, ඒ වගේ මේකේ prices දෙන්න කොහොමද, වැඩ කරන්න කොහොමද කියලා ගොඩක් විස්තරයක් මම ඉන්නේ වීඩියෝ එක කතා කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් අන්න ඒක බලලා එන්න. බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට වැඩි විස්තර මේ site එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ මම මෙන්න මේ site එක හරහා Sora 2 Pro එකෙන් කොහොමද වීඩියෝ ජෙනරේට් කරන්න කියලා. ඉතින් මේකේ platform ගොඩක් තියෙනවා. ඔයාට මගේ පළවෙනි වීඩියෝ එකේ මම මේ platform ගැන පොඩි විස්තර කතා කරනවා. හැබැයි අද කතා කරන්නේ මම Sora 2 එක ගැන විතරයි. ඉතින් මෙන්න මෙතනදී අපි මුලින්ම account එකක් හදා ගන්න ඕන. ඒ videos සහ prices videos මම විස්තර මගේ කලින් වීඩියෝ එකේ මම දාලා තිනවා. ඉතින් අනිවාර්යෙන් මේක බලන්න අමතක කරන්න එපා. ඉතින් site එකට ඇවිල්ලා මෙන්න මෙතන වීඩියෝ එකේ tab එකක් තියෙනවා. මෙන්න මේ වීඩියෝ කියන එකට අපි එන්න ඕන. ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතනින් වීඩියෝ කියන එක උඩ දීලා අපිට මෙන්න මෙතනින් පුළුවන් ඕනනම් චේන්ජ් කරගන්න. මෙන්න මෙතන තියෙනවා චේන්ජ් කියලා තැනක්. මෙන්න මේ චේන්ජ් ලින්ක් එක දුන්නට පස්සේ අපිට පුළුවන් මේකේ මොඩල් තියෙන මොඩල් ගොඩක් බලා ගන්න. VO 3.1 එක තියෙනවා, WAN 2.5, VO 3 එක, WAN එක, මේ වගේ ගොඩක් platform තියෙනවා. හැබැයි අද කතා කරන්නේ මෙන්න මේ Sora 2 කියන එක විතරයි මම අද කතා කරන්නේ. මොකද මේක ගොඩක් අලුතින්ම රිලීස් වෙච්ච effective platform එකක් නිසා. ඉතින් මෙතෙන්දිත් මම Sora 2 එක මෙතෙන් තෝරගන්නවා. Sora 2 එක මේ general කියන එක තමයි මම තෝරගන්නේ. එතෙන්දී මේ පහලට ආවට පස්සේ model කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ model කියන එක අපිට ඒ platform වල ගොඩාක් විස්තර දෙය තව බෙදෙන AI විස්තර තියෙනවා. ඉතින් මෙතනින් මම තෝරන්නේ Sora 2 Pro කියන එක. මෙතන තියෙනවා Sora 2 Pro කියලා එකක්. ඒ වගේම 2 Max, 2 Pro Max කියලා මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් මේවා ටික effective වැඩි සහ අපිට තියෙන credit ගාන වැඩි වෙනවා. මේ මොඩල් එකේ වර්ගය වැඩි වෙන්න. ඉතින් මම මෙන්න මේ 2 Pro කියන එක තමයි අද කතා කරන්නේ. මෙතනින් මම මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් duration එක තෝරන්න. ඉතින් විශේෂම ලක්ෂණයක් තමයි මේ VO 3 එකට වඩා මේ ගොඩක් effective. මම එහෙම කියන්නේ මේ තප්පර 12ක් වෙනකන් අපිට පුළුවන් videos හදන්න.
ඉතින් අපිට VO3 එකේ තප්පර 8යි හදන්න පුළුවන්. හැබැයි සෝර එකේ තප්පර 12ක් වෙනකන් හදන්න පුළුවන්. ඒ වගේම රෙසලූෂන් එක 1080p වෙනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ වගේම 720 දාන්න පුළුවන්, 1080 දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි වැඩ කෑලි ටිකක් සෝර 2 Pro එකේ වැඩියෙන් තියෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. අපිට පුළුවන් මේකේ ෆොටෝ එකක් දීලා ඒ ෆොටෝ එක අපිට ඇනිමේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම ටෙක්ස්ට් එකක් දීලා ඒක ඇනිමේට් කරගන්න පුළුවන්. ෆොටෝ එකක් අප්ලෝඩ් නොකර ටෙක්ස්ට් එකක් විතරක් දීලා මම තව ඔයාට වීඩියෝස් කීපයක් හදලා පෙන්නන්න මම ChatGPT කරා prompt එකක් ලියා ගත්තා මේකේ වැඩ කරන්න පුළුවන් වෙන්න. මම මෙන්න මේ විදිහට මේ prompt එක copy කරගන්නවා. copy කරගෙන සෝර එකට ඇවිල්ලා මෙතන මොඩල් එක 2 Pro තියෙන්නේ. prompt එක මම මෙතෙන්ට copy කරගන්නවා. ෆොටෝ එකක් නෑ මේකේ. ෆොටෝ මේ prompt එකෙන් විතරයි යන්නේ. මම ඩියුරේෂන් එක දෙනවා තප්පර 8ක් විතර දීලා මම රෙසලූෂන් එකත් පොඩ්ඩක් අඩු කරගන්නවා 720 දෙනවා දීලා ජෙනරේට් කරගන්නවා. ඉතින් බලමු තව කලින් එක තාම හැදෙනවා මෙතන. ඒක අර ෆොටෝ එකත් එක්ක යන්නේ. ඉතින් මේක මම ෆොටෝ එක නැතුව දීලා තියෙන්නේ. බලමු මේ අවුට්පුට් එක මොන වගේ එයිද කියලා. අපි මොන වගේක් ආවම පොඩ්ඩක් බලමු මොන වගේ එයිද කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් වීඩියෝස් දෙක ජෙනරේට් වෙලා දෙලා තියෙනවා. ඉතින් මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම කලින්ම දීපු prompt එක. ඒ කියන්නේ වචන විතරයි ෆොටෝ එක මොකද අප්ලෝඩ් කරලා නැහැ. මෙයා අපිට ඊය තියෙන හරි ලස්සන වීඩියෝ එකක්. මේක මේ අර ෆිල්ම් එකක් වගේ නිකන් මට පේන. බලමු ප්ලේ කරලා මොන වගේ වීඩියෝ එකක් අපිට දීලා තියෙනවද කියලා මෙයා. අම්මා කලගාමයකට එන්ද පියාගෙන් බෝවෙන තැන. ඉන්දරක් සෞර පොඩක්ම ගන්න කන්නේ. එමන් බො ඉතින් මම ඔයාලට ආයි ප්ලේ කරලා පෙන්නන්නම් මේ අම්මා අර ඒකේ කලගාමයකට එන්ද පියාගෙන් බෝවෙන තැන. ලැන්ග්වේජ් එක නම් මම හිතන්නේ වෙනස් ලැන්ග්වේජ් එකක් තියෙන්නේ. සෞර පොඩක්ම ගන්න කන්නේ. හැබැයි මේ අර බෑග්ග්‍රවුන්ඩ් වොයිසස් ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ටෝන් එක ඒ දෙන්න කතා කරන වොයිසස් ලිප් සින්ක් වෙලා තියෙනවා මාරම පර්ෆෙක්ට් විදිහට වෙලා තියෙනවා. ඉතින් මොකක් ෆොටෝ එකක් මොකක් නෙමෙයි නිකන් ටෙක්ස්ට් එකක් විතරයි මම මේ දීලා තියෙන්නේ. ටික ටෙක්ස්ට් එකෙන් විතරක් හදාගත්ත එකක් මේක. ඊට පස්සේ මේ දෙවෙනි වීඩියෝ එකේ තියෙන්නේ මම ඒ ටෙක්ස්ට් එකක් දුන්නේ. පළවෙනි එකේ මේ තප්පර 12ක් තියෙනවට පේනවා. ඉතින් තප්පර 12ක සීන් එකක් තියෙනවා. දැන් ඊළඟ එක නම් මම තප්පර 8ක් හැදුවේ. ඉතින් මේක මේ අපිට 2000 ඉස්සර අනාගතයේ ලෝකයේ මේ කොහොමද සාමාන්‍යයෙන් රෑකට ටවුන් එකක් පේන විදිය තමයි මම හදලා තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මේ Never get tired of this view. ටවුන් එක It's like the whole city is ලස්සනට ඒක alive. බිල්ඩ් වෙලා තියෙනවා. අර කැමරා මූවමන්ට් එහෙම ඈත ඉඳලා කැමරා එක ෆ්ලයි කරනවා වගේ මේ වගේ හරි ලස්සන Never get tired of this view. වීඩියෝස් It's like the whole city is සෝර alive. 2 Pro එක කරා හදාගන්න පුළුවන්. ඊට පස්සේ මතව ඇනිමේෂන් එකකුත් දාගත්ත මේකට කියලා. ඇනිමේෂන් වැඩ කරන විදියට මේ කාටුන් එකක් වගේ. බලමු ඒකත් ප්ලේ කරලා. Whoa! Hot toast on the loose! Got it. Sorry, Zach. You saved it, Toasty. Teamwork. And still crunchy. ඉතින් මේක මේ මොකක් ෆොටෝ එකක් දීලා නෙවෙයි නිකම්ම ටෙක්ස්ට් එකක් දීලා මම තප්පර 8 වීඩියෝ කැල්ලක් හදාගත්තේ. ඉතින් ඊට පස්සෙත් මම මෙතන තව එකක් හදාගත්ත මේ අර බියර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. අපිට මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න පුළුවන්. ඉතින් බියර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදුවේ ඒකත් ෆොටෝ එකක් මොකක්ද දීලා නෙවෙයි කෙලින්ම ප්‍රොම්ප්ට් එකක් දීලා විතරයි. ඉතින් බලමු මොන වගේ ඇඩ්වර්ටයිස්මන්ට් අපිට හදලා දීලා තියෙන්නේ කියලා. This is perfect. To the best nights. And the best company. එක්කෙන මාර ලස්සනයි ඒක මේ හරිම රියලිස්ටික් හදලා තියෙනවා. ඒක බලන්න අර මේ කට්ටිය hina වෙනවර බියර් එකේ ලෝගෝ එක එක්ක පුරවන විදිය. To the best nights. ඒකේ සවුන්ඩ් හැදලා තියෙන විදිය ඒ තේරම අපිට දීලා තියෙනවා. හරි ලස්සනට අපිට මේක ඩවුන්ලෝඩ් කරගෙන අර අන්තිමට පොඩ්ඩක් වචන ටිකක් දාගත්තා නම් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අපේම විදියට හදුවා වගේ වෙනවා. ඉතින් මේවා අපිට පුළුවන් YouTube දාන්න, ඒ වගේම TikTok දාන්න, ඕන තැනක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපේම වීඩියෝස් නිසා. ඊට පස්සේ මම තව එකක් හදාගත්තා. මෙතන මේ තියෙන්නේ ඒක මම හදුවේ මේ ෂෝට් ෆෝම් එකෙන්. මොකද අපිට YouTube ෂෝට් ඒ වගේම TikTok මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් විදියට මම අර මේ සුන්දරත්වය කියන්නේ විලේජ් එක ගමක සුන්දරත්වය මිනිස්සෙක් දකින විදිහට පොඩි වීඩියෝ එකක් හදාගත්ත. බලමු ඒකත් ප්ලේ කරලා. නෑ ඒකත් තියෙන්නේ බියර් ඇඩ්වර්ටයිස්මන්ට් එකම තමයි. ඒකට බලන්න පුළුවන් මේ අර බියර් එක පෙන්නනවා. ඊට පස්සේ ඒක බොන විදිය පෙන්නනවා. අන්තිමට මේ ඒකේ අන්තිමට නම් ටෙක්ස්ට් එකකුත් දීලා තියෙනවා. බලන්න පුළුවන් ඒක හරි ලස්සනයි. ඉතින් ඇත්තම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ මාරම නැචරල් ලුක් එකක් එකේ තියෙනවා. ඉතින් මේවට පුළුවන් YouTube ෂෝට් පාවිච්චි කරන YouTube channel එකක් ඩෝ කරගන්න මේ විදිහට
ඕන වැඩකට මේව පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ මම ඔයාලට සාම්පල් කීපයක් විතරයි හදලා දුන්නේ. ඉතින් මේ තව ට්‍රැවල් කරන එකක් මම තව හැදුවා මේකත් බලමු පොඩ්ඩක් ප්ලේ කරලා. වව් මේ හැමදේම ඇත්තටම අමුතුයි. ඒකට බලන්න මේක සිංහලෙන් මම හැදුවේ. කියන්නේ සිංහල වචන ටික දාලා මම හදාගත්තේ. ඉතින් අපිට සිංහලත් ඔන්න විදිහට සපෝට් කරනවා කියලා බලා ගන්න පුළුවන්. වව් මේ හැමදේම ඇත්තටම අමුතුයි. අර මේ ඩයිනෝසර් පොඩි බ්ලොග් එකක් යන විදිහට මේ ටික මම මේ දවස්වල පොඩි බ්ලොග් එකක් හදනවා. ඒකෙන් තමයි මම මේ ප්‍රොම්ප්ට් ටික අරගත්තේ. ගන්න පුළුවන්. ඉතින් මම මේ වර්ග කිහිපයකින් ඔයාලට මේක කරලා වෙන්නුවේ. ඉතින් මේ වීඩියෝස් හැම එකක්ම අපිට පුළුවන් මෙන්න මෙතන පැත්තෙන් මේ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ PC එකට ෆෝන් එකට මොකක් හරි එකකට. එලා ඔයාලට ඔයාගේම ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනකොට විශේෂයෙන් මෙන්න මේ වගේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් හදාගත්තොත් ඔයාට ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මටත් විතර දැනුණ මාර විදියට මාරම ලස්සන එක. මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔයාලට හදන්න පුළුවන් මෙන්න මේ Sora 2 Pro එක කරා. ඉතින් දැම්ම try කරලා බලන්න. මේ site එකට පුළුවන් link එක මම පළවෙනි comment එකේ දාලා තිනවා. අනිවාර්යයෙන්ම බලන්න. පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න විස්තර වැඩි විස්තර බලා ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් site එක register වෙලා ඔයා experience කරලා බලන්න. අදන වීඩියෝ එකක් මටත් දාන්න, comment එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ගැටලුවක් තිබ්බොත් මට message එකකුත් දාන්න. ඉතින් අපේ Telegram channel එකට join වෙන්න. Telegram channel එකේ මේ වගේ videos, මගේ prompt මේවා සේරම මම share කරනවා. පහලින් එකක් දාලා තියන්න. ඉතින් එන තවත් මේ වගේම අලුත් stupid content එකකින් අපි හමු වෙමු.